ඇල්ලේ කේස් එකනේ ඇල්ල වල්වායේ පාරේ අර ඇල්ල හරිය කියන්නේ හරි සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් නේ විශේෂයෙන්ම විදේශ සංචාරකයන්ගේ. ඉතින් විදේශ සංචාරකයෝ මෙහෙ ඉඳලා ඒකුවේ කොළඹ ඉඳලා ගාල්ලේ ඉඳලා හික්කඩුවේ ඉඳලා උණවටුනේ ඉඳලා මීගමුවේ ඉඳලා විවිධ සංචාරකයෝ පික්මි අරගෙන මේ පැත්තට යනවානේ පාරේ වාහනවල. එතකොට මේ මිනිස්සු මෙහෙ ඉඳන් වාහනයක් අරන් යනවා මිසක් එහෙ තියෙන වාහනේ ඒගොල්ලන්ට මෙහෙට ගෙන්න ගන්න බෑනේ. එතකොට ඒ යන කට්ටියට ඒ තැන්වලදී ආපහු එනකොට හයර් සෙට් වෙනවනේ. ඉතින් ඒ හයර් සෙට් වෙනවට විරුද්ධව මේ පැත්තේ ඉන්න 3 wheel චණ්ඩි වාහන හයර් කරන චණ්ඩි හරි චණ්ඩිනේ හන්දිවල ඉන්නේ. ඒගොල්ලෝ තරම් චණ්ඩි මේ ලෝකෙම නෑ කියලා හිතාගෙන ඉන්නේ. හොඳේ. ඉතින් ඒ චණ්ඩි පහුගිය දවස්වල පාට් දාලා ගහලා වීදුරු බින්දලා පොලිසියත් උන්ගේ පැත්තට කඩේ ගිහිල්ලා දැක්කනේ නේද? ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ දැක්කද දන්නේ නෑ. පොලිසියත් නිකන් කියනවා මේ මෙහෙ බෑ ඔයගොල්ලෝ ඕන තැනක හයර් කරගන්න මෙහෙ මිනිස්සු ජීවත් වෙන්න ඕන තමයි. නමුත් ඉතින් මගදී හයර් එකක් සෙට් වුණාම මේ මිනිස්සු ආපහු හිස්සතින් එන්නේ නෑනේ. දැන් ඇල්ලේ ඉන්න 3 wheel කට්ටිය කොහේ හරි හයර් එකක් ගියාම ඒගොල්ලන්ට එනකොට හයර් එකක් සෙට් වුණොත් ඒගොල්ලෝ දාන් ඉන්නේ නැතුව එන්නේ නැහනේ. ඒ වගේ කාටවත් සාධාරණයක් වෙන්න බෑ. අනිත් එක පුතේ යන වාහනේ මොකද්ද යන 3 wheel එක මොකද්ද කියලා තීරණය කරන්නේ 3 wheel රියදුරා නෙමෙයි 3 wheel හයර් කරන කෙනා නෙමෙයි යන කෙනා. මම කැමති වාහනේනේ මම යන්නේ මම කැමති වාහනේනේ මං ගෙන්න ගන්නේ මම කැමති වාහනේනේ මං අත දාලා නවත්ත ගන්නේ. ඒක නිසා ඔය හන්දිවල ඉන්න 3 wheel කට්ටියගේ තියෙනවා පුතේ ලොකු මාෆියාවක්. ඒගොල්ලෝ තමයි මේ හන්දියේ ඉන්න ලොකුම චණ්ඩි ටික ලොකුම වීරයෝ ටික මහා පොරවල් ටික කියලා හිතාගෙන ඉන්නේ. මං කියන්නම්කෝ සමහර නගරවල සමහර 3 wheel පාක් වල ඇත්ත තත්ත්වය මං කියන්නම්කෝ. හැබැයි මේක හැමෝටම වළංගු නෑ. ඊටාම හොඳ ගුණ යහපත් වැදගත් මිනිස්සු වගේ මනුස්සකම දන්න හදවතක් තියෙන හෘද සාක්ෂියක් තියෙන බුද්ධියක් මොලයක් තියෙන හොඳ ත්‍රිරෝද රත රියදුරු මහතුරු ඉන්නවා. හොඳේ. මනුස්සකමේ ගෞරවයත් රකින්න තමන්ගේ වෘත්තීය ගෞරවයත් රකින්න තමන්ගේ ගෞරවයත් රැකගෙන යන මිනිහගේ ගෞරවයත් රකින්න එහෙම වැදගත් මිනිස්සු ඉන්නවා. හැමෝම තිරිසන්නු වගේ හැසිරෙන්නේ නැහැ. හොඳේ. මම මේ කියන්නේ අර තිරිසන්නු වගේ හැසිරෙන අය මේ රුපියල් 100ට 200ට රුපියල් 300ට නිකන් මිනි මරා ගන්නවා වගේ කතා කරන සත්තු වගේ හැසිරෙන අය ගැන මම මේ ඕගොල්ලන්ට කියන්නේ. ඔය හෝමාගම මේ ඔය එකපාරක් ඔය හයර් එකකට මම 3 wheel එකක් ගන්න ඒ 3 wheel පාක් එකට ගියා. දැන් මෙහෙම ප්‍රධාන පාරට හරස් අතර පාරක් තියෙනවා. හයි ලෙවල් පාර ඒ පාරේ මෙහෙම 3 wheel 3ක් 4ක් 5ක් නවත්තලා තියෙනවා. හොඳේ. මං ගිහින් බැලුවා. පළවෙනි එකේ මොකෙක්වත් නැහැ. හරිද? මං ඒ බිල බැලුවා නැහැ. දෙවැනි එකේ බැලුවා දෙවැනි එකෙත් නෑ. තුන්වෙනි එකේ බැලුවාම එකෙක් ඉන්නවා 3 wheel එකේ ඇතුළට වෙලා ඌ පිටිපස්ස සීට් එකේ වාඩි වෙලා ඉන්නේ. එයා කකුල් දෙක තියන් ඉන්නේ ඉස්සරහා සීට් එක තියෙන රියදුරා යන ඒ සීට් එකට අදාළ මෙහෙම යකඩ බඩ දෙකක් ගහලා තියෙන. ඒ දෙක උඩ කකුල් දෙක තියාගෙන ෆෝන් එකක් ඔබ ඉන්නවා. ඉතින් එයා ගාවට ගිහිල්ලා කතා කරන්න හිතනවාද කියන්නකෝ. මේ අයිනට හාන්සි වෙලා. හොඳට ඇලර්ට් එකක් දාගෙන කකුල් දෙක උඩ තියාගෙන ෆෝන් එකක් ඔබ යාගේ පාඩුවේ වැඩ. එතකොට මම ගිහිල්ලා excuse me අනේ පොඩ්ඩක් කකුල් දෙක පල්ලෙහාට දාන්න මට ඔයා පොඩ්ඩක් කතා කරගන්න ඕන මේ හයර් එකක් යන්න තියෙනවා. sorry බාධා කරා නම් ඔයාගේ ෆෝන් එකේ රාජකාරිය ඉවරද? ඈ පුතේ එහෙම අහන්න ඕනේ. එයා ෆෝන් එක ඔබලා ඉවරලා මගේ මූණ දිහා බලනකම් කකුල් දෙක පල්ලෙහාට දාලා ආයි කියලා අහනකම් මම බලන් ඉන්න ඕන. මාර වැඩක් නේක. ඊට පස්සේ මම ඉතින් එතන බැලුවා ඒ ඉන්න විදිහම කිසි චාරයක් නැහැ. අප්‍රසන්නයිනේ මම ඊට පිටිපස්සේ 3 wheel එක පැත්තට යනකොට එතන ඉන්නවා අර 3 wheel 3-4 දෙනෙක් වට වෙලා. හරිද? ඒගොල්ලෝගේ බර කයියක් පාරේ යන මිනිස්සු ගැන හරි මචන් දෙන්න ඕන වැඩේ නේද? ඒක තමයි බලහංකෝ ඕක මෙහෙමයි බං කියකද ඒගොල්ලෝගේ වෙන කතාවක්. දැන් මං ගැන අවධානයක් නැහැ. හොඳ ඒගොල්ලෝ ලොකු කතාවක්. ඒ අස්සේ සමහරු ෆෝන් නොබනවා වටපිට බලනවා පාරේ යන මිනිස්සු දිහා ඉස්සි බලනවා. ඒ ඉන්නේ වෙන ලෝකවල. හරිද? ඉතින් මං දැන් එතනට ගිහිල්ලා ඒගොල්ලෝ වට වෙලා කතා කරන්න කිවර වෙනකම් මං හිටගෙන ඉන්න ඕන මේ පොඩ්ඩක් excuse me මට හයර් එකක් යන්න අර මුල් 3 wheel එකේ කවුද රියදුරු මහත්තයා කියලා අහන්න මං බලන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ වට වෙලා මේගොල්ලෝගේ ලොකු කයි වාරුව hina වෙනවා එන හයියෙන් ෆෝන් එක පෙන්නනවා අනිත් එකාට අනිත් එකත් වට වෙලා බලනවා. හරිද? ඉතින් ඔය ටික ඉවර වෙනකම් මම පැත්තකට වෙලා ඉන්න ඕන හයර් එක යන්න. ඊට පස්සේ මං කරපඩි ආයෙ හයි ලෙවල් පාර අයිනට ආවා. දැන් මං ටික ඈතට ගිහින් හිටියා 3 wheel එකෙන් එකට. මං ආපහු හයි ලෙවල් පාර අයිනට ඇවිල්ලා පාර යන එකකට මං අත දැම්මා. පාර යන එකකට අත දාලා මේ මනුස්සයා මෙහෙම අයින් කරලා නවත්තනකොට මෙන්න කට්ටියම දුවගෙන මේ ගන්න බෑ මේ හයර් බෑ හරිද මේ මෙතන පාක් එක හරිද අඩෝ ඒව කොහෙද මේ අය නවත්තන්නේ කියලා. මං ඒ පාර ගියා දැන් මේ කොහේ 3 wheel එකේ කවුද ඉන්නේ? ඒ පාර අපුඩි ගහන එකට. එහා කඩේක ඌ ගිහින් බුලත් පිට කනවා ඌ අපුඩිය මේ හයර් එකක් වරෙන් කියමු. දැන් අර ඌ දුවගෙන එනවා හරිද? කඩේ ඉඳලා ඌ එහා කඩේ ඉඳලා ඌ දුවගෙන කටේ බුලත් පිට මාත් කොහෙද යන්නේ? පොඩයි මාත් යන්න කොහෙද? හරිද? අප්‍රසන්නයි මූණ දැක්කම මේ ෂර්ට් එකෙත් උගේ බුලත් තියලා කලබලයට බුලත් පිට කකා ඉඳලා මාත් කොහෙද? ගාලා ඔහම දාලා නගිනවා මචං කියනවා. ඉතින් අපි මේ ඌ බුලත් පිට කාලා කෙල ගහලා හරිද ඌ කඩේට ගිහිල්ලා ඌ බුලත් පිට කාලා කට හොදාගෙන යනකම් අපි ඉන්න ඕන. ඔන්න ඕක තමයි. සමහර මීටර හයි කළත් නැහැ. මීටර් හයි කරලා නැහැ නෙමෙයි හයි කරන්න දෙන්නේ නැහැ. ඒ සමහර චණ්ඩි ඉන්නවනේ මෙහෙ 3 wheel මීටර් බෑ ඒව බෑ. මේ හන්දියේ මීටර් නැහැ. අපිට ඕන ගණන් අපිට ඕන විදියට දුවන්නේ. අපිට හිතිච්ච ගණන් කියන්නේ කියලා මීටර් හයි කරන ඒවටත් ගැහුවානේ. මේ මීටර් 3 wheel වලට දුවන්න දුන්නේ නැති කාලයක් තිබ්බනේ. හැබැයි පුතේ එකපාරක් මරු වැඩක් වුණා.
ඔය ආමි එකේ නිලධාරියෙක්ට මොකක් හරි ඔය පාට් එකක් දාලා ඔය මට මතක විදිහට දැන් ගොඩක් කල් කොහොම හරි සෙට් එකක් බහැලා දුන්නා ටිවිල් වලට එලවෙලව ගැහුවේ පාක් වල තියෙනවට කුඩු වෙන්නම ගැහුවා. හොඳ පාඩමක් ඉගෙනගෙන තිබ්බේ උන්ගේ ඔය තමයි මේ ලෝකේ ඉන්න ලොකුම චණ්ඩි වගේ හිතන් ඉන්නේ. හොඳද? ඒක ඇත්ත තත්ත්වය. මේ ළඟදී වෙච්ච සිද්ධියක් හිලාන් එක ගාව. හිලාන් එක ඉස්සරහා ත්‍රිවිල් පාක් එකක් නැහැ. අර බෙහෙත් ගන්න ආපු පොඩි ළමයෙක් ඒ ළමයාට මේ හොස්පිටල් එකට ගෙඩියන්න කියලා පාරායිනට ඇවිල්ලා ඒ අම්මා බලනවා. ඉතින් එතන ත්‍රිවිල් එකක් තිබ්බා හිලාන් එකේ ඉස්සරහා පාරායිනෙම. හැබැයි ඒක ඇතුලේ නිකන් එන තඩි සද්දන්ත නිකන් දෙමළ වගේ මිනිස්සෙක් මුස්ලිම්ද දන්නේ නැහැ රැවුල ගොඩාක් වවාගත්ත තඩි මිනිස්සෙක් ඇතුලට වෙලා හොඳට ඇලර්ට් එකක් දාලා රියදුරත් ඒ පැත්ත හැරිලා රියදුරු සීට් එකේ ඉඳගෙන ලොකු කයි වාරුවක්. එතකොට අර අම්මා හිතන්නේ මොකද්ද අර ළමයාත් එක්ක හොස්පිටල් එකට යන්න ආපු අම්මා හිතන්නේ මේ ලෙඩෙක් කවුරු හරි හිලාන් එකට ගිහිල්ලා එයා එනකන් එයාගේ මහත්තයයි ආපු ත්‍රිවිල් එකයි ඒ රියදුරයි මේ නවත්තගෙන ඉන්නවා කියලා. මොකද එයා හයර් එකක් යන විදියට නෙමෙයි ඉන්නේ. හයර් එකක් යනවා නම් ඇතුලේ කවුරු හරි වාඩි කරගෙන ඒ පැත්ත හැරිලා දෙන්නත් එක්ක තද කයියක් දාගෙන ඉතින් මම දැක්කා ඒ අම්මා දෙතුන් පාරක්ම වටපිට බලනවා පාර දිහා බලනවා. එහෙමනම් නිකමට අහන්න තිබ්බනේ අයි ත්‍රිවිල් එකක් දාන්නේ කියලා. අනිත් එක එතන ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් නෑනේ. ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකක් නැති හින්දා ඒ අම්මා හිතලා තියන්නේ මේ හිලාන් එකට ආපු කවුරු හරි එනකන් ඇතුලේ කවුරු හරි වාඩි වෙලා ඉන්නවා. හයර් එකට යන කෙනෙක් නම් ඇතුලේ කෙනෙක් වාඩි වෙලා ඉන්න බෑනේ. ඒ ආරියදුරෙක් හැටියට ඒ රාජකාරියට සූදානම්ෙන් ඉන්න බෑ. ඊට පස්සේ මේ අම්මා පාර යන ත්‍රිවිල් එකක් නවත්තලා බොහොම අමාරුවෙන් අත දාලා මේ ගිනි අවුවේ විනාඩි 5ක් 10ක් ඒ අම්මා එතන බලන් හිටියා. එතකන් අර ත්‍රිවිල් කරුවා නිකමටවත් ඇහුවේ නැහැ. අයි වටපිට බලන්නේ අයි හයර් එකක්ද නගින්න මේකට කියලා. ඒ අම්මා අහලත් නැහැ. මොකද එතන ත්‍රිවිල් පාක් එකක් නැති නිසා අනිත් එකේ ත්‍රිවිල් එක ඇතුලේ මිනිස්සෙක් හිටියාම කොහොමවත් අහන්නේ නැහනේ. ඊට පස්සේ අර නවත්තගත්ත ත්‍රිවිල් එකට ළමයාවත් නගලා නගින්න හදනකොට අරයා විගහට අවිලා මෙතන හයර් ගන්න බෑ හරිද මෙතන මෙහෙමයි අර මේ කියලා කෑ ගහනවා. ඊපස්සේ ඒ ත්‍රිවිල් රතර රියදුරා බය වෙලා ටක් ගාලා අර මිනිස්සුන්ට බහින්න ඕගොල්ලෝ බහින්න මෙතන මිනිස්සු කෑ ගහනවා කිව්වහම මම ගිහිල්ලා ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ කියනවා මෙතන ත්‍රිවිල් පාක් එකක් තියෙනවලු. මං කිව්වා ත්‍රිවිල් පාක් එකක් තියෙනවනම් දැන් මේ මිනිස්සයා මෙතන යන්න බලාගෙන හිටියා. ඔයා කතා කරේ නෑනේ. ඔයා ත්‍රිවිල් පාක් එකක් තියෙනවනම් මෙයා අත දාන්න කලින් කියන්න තිබ්බනේ මේක යන් කියලා. ඔයා මේ එතකොට අර අම්මත් කිව්වා මේ ඇතුලේ කෙනෙක් වාඩි වෙලා හිටියා. මම හිතන්නේ කවුරු හරි මුස්ලිම් මිනිස්සෙක් වෙන්නේ නැති මේ මොකක් හරි බිස්නස් එකකට ආපුවා. ඇඳුරුම්කමට ඉතින් ඇඳුරුම්කමට වෙන්නේ නැති අර තරබාරුකමත් එක්ක කෙලින් හිටගෙන ඉන්න අමාරු හින්දා ඇතුලේ වාඩි වෙලා ඉන්න ඇති. තරුණ කෙනෙක්. ඊට පස්සේ ඉතින් ඒ අම්මත් හිතලා තියෙන ඒක මේ හයර් යන ත්‍රිවිල් එකක් නෙමෙයි කියලා. එතන ත්‍රිවිල් පාක් එකක් මං තියෙන. තියෙනවා කිව්වා. මෙතන ත්‍රිවිල් පාක් එකක් තියෙනවා. එහෙම තියද්දි පිටින් ගන්න බෑ කිව්වා. පස්සේ මම හිලාන් එකට ගිහිල්ලා හිලාන් එකෙන් ඇහුවා ත්‍රිවිල් පාක් එකක් මේ ඉස්සරහා තියෙනවා. නෑ මේ සීමාව ඇතුලේ ත්‍රිවිල් පාක් එකක් නෑ. අපි මනුස්සකමට ඉතින් හයර් එකක් දෙකක් ගන්න දෙනවා කිව්වා. මං ඒ පණිවිඩය අහන්න හිලාන් එක ඇතුළට ගිහිල්ලා එන ඩිංගට මෙයා කෝල් කරලා කවුරු හරි තව චණ්ඩි ගෙන්නගෙන දැන් ඉන්නවනේ ඔය ත්‍රිවිල් කට්ටියට අම්මා පාර යන ඒගොල්ලෝගේ ත්‍රිවිල් වල ඔක්කොම චණ්ඩි හරිද චණ්ඩියෙක් ගෙන්නගෙන එයාවත් මේ ත්‍රිවිල් එක ගාවින් එයාගේ ත්‍රිවිල් එකත් හරස් කරලා නවත්තගෙන දැන් ලොකු පාටක ඇයි මොකද්ද ප්‍රශ්නේ ඇයි ඒ අර ලොකු සද්දේ මොකද්ද ප්‍රශ්නේ ඇයි මොකද අඩෝ මේ හරිද අර යන්න නවත්තපු ත්‍රිවිල් එකට නග්ගපු ළමයා බස්සුව අර මිනිස්සයා බයේ හරිද ඊට පස්සේ කියනවා අපි ඌ ගැනත් බලා ගන්න ඒ නවත්තපු ත්‍රිරෝධ රතරිය දුරා ගැන තමන්ගේ මේකෙක්නේ තමන්ගේ කවුරු හරිනේ මේ හෝමාගමවට අපි යා ගැනත් බලා ගන්න කියලා. ඉතින් මිනිස්සු බය වෙලා නවත්තන්නේ නැහැ. ඉතින් මම මේ එකක් කියන්නේ මේ හෝමාගම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය අපේ දේශපාලන බලවතුන් ඉන්නවනේ අනුරපනාගොඩ සහෝදරයා ඉන්නවා සුසන්ත දොඩාවත්ත සහෝදරයා ඉන්නවා. ඕගොල්ලොන්ට මේ කියන්නේ ඕගොල්ලොන්ගේ පාලන සහ පරිපාලන නගරයක් දැන් හෝමාගම. එක පැත්තකින් ඕගොල්ලෝ පාලකයෝ අනිත් පැත්තෙන් හෝමාගම පාලන පරිපාලන විභාගයේ ප්‍රාදේශීය සභාව තියෙන්නේ ඕගොල්ලෝ අතේ. ඒක නිසා නිශ්චිත ත්‍රිරෝධ රථ නැවතුම් පළවල් නම් කරලා ඒවැ බෝඩ් එකක් ගහලා එතන නවත්තන්න පුළුවන් ත්‍රිරෝධ රථ ප්‍රමාණය දක්වලා අතනයි මෙතනයි හන්දියක් ගානේ පාරක් ගානේ වංගුවක් ගානේ හැරෙන තැනක හැම තැනම ත්‍රිවිල් ගහගෙන එක පැත්තකින් වාහනයක් ඉක්මනින් හරවලා ගන්න බෑ ත්‍රිවිල් වල වදිනවා. ඒකට මොකක් හරි කිව්වහම උන් යකඩ පොළු අරගෙන බහිනවා. හැම තැනම උන්ට ඕන තැන්වල ත්‍රිවිල් පාක් දාගෙන එහෙම නැතුව නිශ්චිතව ත්‍රිරෝධ රථ නවත්තන්න පුළුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කොච්චරක් නවත්තන්න පුළුවන්ද කවුද එතන ලියාපදිංචි ත්‍රිරෝධ රථ රියදුරන් ඊළඟට ඒගොල්ලෝ විනයගරුකව වැඩ කරන්නේ කොහොමද කියලා මේක කරන එක ඔය පාලන පරිපාලන නිලධාරීන්ගේ වගකීමක් ඈ ඔබතුමාලා දෙන්න අනුරපනාගොඩ මහත්තයයි සුසන්ත දොඩාවත්ත නීතිඥතුමයි මේ ඔය දෙන්න තමයි හෝමාගම නියෝජිතයෝ හොඳයි ඕගොල්ලෝගේ වගකීමක් අපි මේ බොහොම ආදරෙන් සහ කරුණාවෙන් ඉල්ලන්නේ ඊටම ආදරෙන් ලෙන්ගතුව ඉල්ලන්නේ ඕගොල්ලෝගේ වගකීමක් විනයගරුක සමාජයක් හදන එක හැදියාව තියෙන ලස්සන සුන්දර හෝමාගමක් හදන්න තමයි ඕගොල්ලන්ට බාර දුන්නේ. දැන් ඔය හෝමාගම ප්‍රාදේශ සභාවේ ඕගොල්ලෝ බලය පිටවල දැන් ගොඩක් කල්. තාම සමහර තැන්වල හරීම අපිරිසුදුයි කානුවක් සුද්ධ කරලා නැහැ ගණ්ඩ දෙයක් නැහැ සමහර පැති හොඳේ. ඒක නිසා මම කවදාවත් අර මංජුශ්‍රී අරංගල කියලා දේශපාලඥයෙක් හිටිය පුතේ. ඔය මංජුශ්‍රී අරංගලට මංජු මහත්තයා කියලානේ හෝමාගම මිනිස්සු කිව්වේ. මම කවදාවත් එතුමාට ඡන්දෙ දීලා නැහැ. මට ගොඩාක් උදව් කරලා තිනවා. පුද්ගලිකව මට ගොඩාක් උදව් කරලා තිනවා මගේ ඉඩකඩම් සම්බන්ධ වැඩවලදී, පාරවල් සම්බන්ධ වැඩවලදී, ගොඩනැගිලි ඉදි කරපු ඒ සම්බන්ධ වැඩවලදී එතුමාටවත් එතුමාගේ පක්ෂයටවත් මම ඡන්දෙ දීලා නැහැ. හැබැයි තාමත් මම දැක්කේ නැහැ හෝමාගම මංජුශ්‍රී අරංගල ඉන්න මට්ටමේ විධිමත් පාලන පරිපාලන ව්‍යුහයක්. තාමත් දැක්කේ නැහැ. නැත්තම් මිනිස්සු පුංචි සිදුවීම් වලින් කලකිරලා අන්තිමට ඒව ඔක්කොම එකතු වුනහම ලොකු ඡන්ද ප්‍රතිශතයක් අඩු වෙන්න පුළුවන්.
ඒවා අපි ඕගොල්ලොන්ට කියන්න ඕනේ නැහැ. ඕගොල්ලොන්ට මිනිස්සුන්ව කියවන්න පුළුවන් වෙන්න ඕන. මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය මිනිස්සුන්ගේ සිතුවිලි ඕගොල්ලොන්ට දැනෙන්න ඕන. ඕගොල්ලෝ දේශපාලඥයෝ. ඒ නිසා ඒවා අපි මතක් කරන්න ඕනේ නැහැ.